මොකද්ද මේ අලුතින් හඳුනා දෙන්න හදන ඔබ නිර්මාණය කරපු මේ අලුත්ම වැඩේ මොකද්ද මේ ස්පීඩ් රිවිෂන් එකේ මොකක්ද වෙන්න යන්නේ? ඒ කියන්නේ 2026 ශිෂ්‍යත්ව විභාග ලියන දරුවන්ව ඉලක්ක කරගෙන අපි මාස 6ක වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. මාසෙට ප්‍රශ්න 500ක් දරුවොත් එක්ක සාකච්ඡා කරන මාස 6ට ප්‍රශ්න 3000ක් ඉලක්ක කරලා එහෙම නැත්නම් අනුමාන කරලා ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහනක්. මාසෙකට ප්‍රශ්න 500ක් මාස 6කට ප්‍රශ්න 3000ක් මොන වගේ කාල පරාසයක්ද මේ වෙනුවෙන් මිඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ? සතියකට කොයි වගේ කාල සීමාවක්ද? එතකොට මේක කොහොමද පටන් අරගන්නේ සහ මේකේ අන්තර්ගතය ගැන පැහැදිලි කරන්න. මම බලාපොරොත්තු වෙනවා මාසෙකට ප්‍රශ්න 500ක් දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට මේ ප්‍රශ්න 500 තුල සිංහල, ගණිතය, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි, රචනාව ඊට අමතරව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔය කියන විභවිතාමාන කොටස් ටික. එතකොට මේක මම ලස්සන දරුවට ආකර්ෂණය වෙන විදිහට සියල්ල නිබන්ධනයකට ඇතුල් කරලා තියෙනවා. එතකොට මේ නිබන්ධනය දරුවට කලින්ම ගෙදරට හම්බෙනවා. ගෙදරට ආවට පස්සේ දරුවට කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා. දෙමව්පියෝ විසින් දරුව ලවා කරවන්න ඕන වැඩ කොටසක් තියෙනවා. එතකොට මේක මම සතිපතා වෙන් කරලා තියෙනවා අංක 1 2 3 සති 4කට. එතකොට මේ පළවෙනි සතියේ දරුවා කරන්න ඕන වැඩ ටික කරලා ඉවරනාට පස්සේ ඒ අභ්‍යාසය මම දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට මාසෙට ප්‍රශ්න 500ක් දරුවා ලියනකොට දරුවා පිළිතුරු සපයනකොට ඒ ප්‍රශ්න 100ම මම දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සඳහා මම කාලය වෙන් කරලා තියෙනවා. ඔබගේ ගුරු භූමිකාව පිළිබඳව සහ ඒ පිළිබඳ අත්දැකීම් අපි දැනගන්න කැමතියි. 2001 තමයි මම ගුරුවරයෙක් හැටියට රජයේ පාසලකට ඇතුල් වෙන්නේ. මට පළවෙනි පත්වීම හම්බ වෙන්නේ හඳුන්ගමුව මහාවිද්‍යාලය. හඳුන්ගමුව මහාවිද්‍යාලය කියලා කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර. ඒ 2001 ඉඳලා අද මේ කතා කරන මොහොත දක්වා මම ඉන්නේ 5 ශ්‍රේණියේ දරුවොත් එක්ක. ඊට අමතරව 3 4 දරුවත් මට හම්බ වෙනවා. ලංකාවේ අංක 1 රෑන්ක්ස් තියෙන දරුවොත් බිහි කරලා තියෙනවා. මෙතනදී ඔබ කොහොමද ඒවා අහම්බයක් විදිහට සිද්ධ වෙන දේවල්ද නැත්නම් පන්ති කාමරය ඇතුලේ ඔබේම වැඩපිළිවෙලක් නිසා මේ දරුවෝ ඒ තත්ත්වයටපත් කරනවා? අපි ලංකාවේ පළවෙනිව එක්කෙනෙක් නෙමෙයි. ලංකාවේ පළවෙනිව දෙන්නෙක් ගෙනල්ලා තිනවා එක අවුරුද්දකට. ලංකාවේ ඕනම තැනක ඉන්න ඕනම දරුවෙකුට සර්ගේ පන්තියට සහභාගී වෙලා මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. සර් කොහොමද මේකට සහභාගී වෙන්නේ? සහභාගී වෙන්න පුළුවන් 074 320 කියන දුරකථන අංකයට. 074 320 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් නම් කෝල් එකක් දෙන්න. මගේ කෝල් සෙන්ටර් එක. එහෙම නැත්නම් ඔය නම්බර් එකට WhatsApp පණිවිඩයක් යන්න පුළුවන් දරුවගේ නම සහ ශ්‍රේණිය. එතකොට අපේ අය ආයතනයෙන් ඔබට නැවත දුරකථන නැවතුමක් අරගෙන ඔබව සම්බන්ධ කරගන්න ඕන ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරනවා.